එනි ඝාතන පහුගිය කාලේ දිහා බලාගෙන යනකොට මම මාධ්‍ය පරිශ්‍රකෙක් විදියට සහ කටයුතු කරන කෙනෙක් ආචාර ධර්ම ගැන මම විශේෂයෙන් දේශන සාකච්ඡා කරන කෙනෙක් ළමයිට උගන්වන කෙනෙක් විදියට මම දැකපු දෙයක් තියෙනවා මාධ්‍ය සදාචාරයේ පිරිහීම සහ මාධ්‍ය ආචාර ධර්ම පිරිහීම මේකට ප්‍රමුඛ කාරණාවක් වෙලා තියෙනවාද මේ අපරාධ රැල්ලක් වැඩි කරන්න කියන එක අපි සියුම්ව විමර්ශනයට ලක් කරන්න ඕනේ පරිශ්‍රණයට ලක් කරන්න ඕනේ කියලා මම විශ්වාස කරනවා. මොකද හේතුව ගෙවි ගිය කාලේ යම් යම් චරිත එකපාරට මතුවෙනවා සමාජය තුළ. අපි ඒ කාලේ දැක්කේ දේශපාලකයෝ, ඒ වගේම නළු නිළියෝ, ක්‍රිකට් ක්‍රීඩකයෝ, ඒ වගේම බුද්ධිමතුන්, ආචාර්ය මහාචාර්යවරුන් ඇතුළු විවිධ ශාස්ත්‍රවල පරිශ්‍රණ කරපු අයව තමයි අපි දැක්කේ චරිත විදියට, ප්‍රධාන චරිත විදියට. මෑත වකවානුවේදී අපි දකිනවා අපරාධකාරයොත් වීරියෝ වෙලා තියෙනවා. මෑත වකවානු වල වැරදි කරලා මේ අධිකරණ ක්‍රියාමාර්ගات අරගෙන තියෙද්දි අධිකරණයෙන් අප ලබාගෙන එළියට ඇවිල්න කොටත් මාධ්‍ය මගින් වීරයන් බවට පත් කරලා තිබෙනවා. අනවරත නාම වලින් ඉන්න අපරාධකරුවන්ට ඒ අනවරත නාමය ජනගත කරන්නේ මාධ්‍ය මගින්. එතකොට මේ මාධ්‍ය මගින් අපරාධකාරයාට එක එක සුරතල් නම් වලින් විවිධ නම් වලින් ජනගත කරනවා. ඒ වගේම ඒ අයගේ රූපය ඇතුළේ ඔවුන්ගේ අදහස් වලට යම් යම් අපි අධිකරණයකින් යම් කිසි කෙනෙක් නිසි විභාගයකින් පසු වරදකරු වෙනකන් නිවැරදිකරු තමයි. ඔහුට අභිය චෝදනා කරන්න එතකන් ඔහු නිදොස් පුද්ගලයෙක් තමයි. නමුත් මේ නිදොස් වුණාට නඩු කටයුත්තක් තියෙද්දී එවැනි පුද්ගලයන් ආශ්‍රිතව අපි කතිකා කරද්දී ඔවුන්ට මාධ්‍ය මගින් ඉඩකඩ දෙද්දී ඔවුන්ගේ හඬවලට ඉඩකඩ දෙද්දී අපි හුඟක් දුරට කල්පනා කරන්න ඕනේ මාධ්‍යයට වටිනාකමක් දෙන. ඒ කියන්නේ ඕනම කෙනෙකුට ඕනම දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන්. ඒක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 14 එක ආවගන්තියෙන් තියෙන ලේඛනයේ භාෂණයේ නිදහස. ඒ වුණාට මාධ්‍යයට ඒ ඕනම කෙනෙක් කරන ප්‍රකාශයක් දාන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ආචාර ධර්මානුකූල මාධ්‍ය කටයුතු කරන්නේ ජනතාවට තමන්ගේ පණිවිඩය ප්‍රකාශනය කරන එක. එක පුද්ගලයෙක් කියන දේ පිළිබඳ අපේ පෙරහණයක් නැත්තම් පෙරීමක් තියෙන ඕනේ මාධ්‍යයේ. ඔව් කියපු දේ හරිද වැරදිද? කරුණාවතින් සත්‍යද? තව කෙනෙකුට අපහාසයක් වෙනවද? නඩු කටයුත්තට මේක බලපානවද? මේ පුද්ගලයා කියන එක තුලින් අපි මේක සමාජයේ ජනතාවට දෙනවා. ඔහු වීරයෙක් බවට පත් වෙනවා. මේ ප්‍රකාශයට වටිනාකමක් වෙනවා. නමුත් මේ ප්‍රකාශය බොරුවක් නම්, හදපු එකක් නම්, හිතලුවක් නම් එතකොට අපි මාධ්‍ය මගින් ප්‍රකාශනය කරලා ඒ පුද්ගලයාට වටිනාකමක්, ඒ වචන ටිකට වටිනාකමක්, ඔහුගේ බොරුවට වටිනාකමක් අපි සමාජගත කරලා තියෙනවා. ඒ නිසා මාධ්‍ය මේ කටයුතු කරන ආකාරය සමාජ මාධ්‍ය පමණක් නෙමෙයි, සම්ප්‍රදායිකව අපේ රූපවාහිනී නාලිකා, ගුවන්විදුලි නාලිකා ඇතුළු පත්තර ඇතුළු ඒ මාධ්‍යත්. ඒ කටයුතු කරන ආකාරයත් එක්ක මට ප්‍රශ්නයක් තිබෙනවා මේ අපරාධ රැල්ලට එක්තරා විදියකට මාධ්‍ය sannivedanaya බලපාලා තියෙනවා කියන එක. ඒකට ප්‍රධානම හේතුව මාධ්‍ය ප්‍රමිතිය. ඒකට ප්‍රධානම හේතුව මාධ්‍යයේ සදාචාර සම්පන්න නොවීම. ඒකට ප්‍රධානම හේතුව මාධ්‍ය ආචාර ධර්මානුකූල කටයුතු නොකිරීම. ඒ නිසාම භාවාතීශයේ වාර්තාකරණය, ඒ වගේම ව්‍යාජ ප්‍රවෘත්ති, ඒ වගේම විකෘති කරපු ප්‍රවෘත්ති, ඒ වගේම නිෂ්පාදනය කරලා අලුතෙන් නිර්මාණය කරපු ප්‍රවෘත්ති, විකෘතිකරණය කරපු ප්‍රවෘත්ති, සාවද්‍ය තොරතුරු ජනනය වෙනවා, sannivedanaya වෙනවා. මේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕනේ. ඒ නිසා තමයි මම කියන්නේ ඩෑන් ප්‍රියශාත් වගේ මහත්මයෙක් ගත්තාම ඔහුව මතුවෙන්නේත් මාධ්‍ය හරහා. ඔහුට ඩෑන් ප්‍රියශාත් කියලා නම වැටෙන්නේත් මාධ්‍ය හරහා. ඔහු පිළිබඳ ඔහු විතරක් නෙමෙයි බොහොම චරිත මාධ්‍යෙන් ඒ වගේ මතුවෙනවා. ඒ වගේම මාධ්‍යයේ බොහෝ YouTube වල සහ වෙනත් මාධ්‍ය සාකච්ඡාවලදී ඒ සාකච්ඡා කරන මාධ්‍යවේදීන් උත්සාහ කරනවා ඔවුන්ගේ න්‍යාය පත්‍රයට අනුව ඔවුන් සකස් කරපු පිටපතට අනුව ඒ පිටපතට අඩංගු කරුණු කාරණා ටික තමන්ගේ සාකච්ඡාවට එන පුද්ගලයාගෙන්, ආරාධිතයාගෙන්, සම්පත්දායකයාගෙන් ඔවුන්ට ඕන මතවාදය, ඔවුන් හිතන දේ, ඔවුන් විශ්වාස කරලා ඔවුන් සනාථ කරගෙන ඔවුන් උපකල්පනය කරගෙන දේ, පුරෝකථනය කරන දේ ඒ පුද්ගලයාගේ කටින් එළියට ගන්න. එතකොට බොහෝ කාරණා කියවෙනවා, ප්‍රශ්න අහනවා, හරස් ප්‍රශ්න අහනවා, උසාවියකවත් පොලිසියකවත් නැති ආකාරයට අහලා ගිහිල්ලා ලේඛන තියනවාද, ඒවල තොරතුරු තියනවාද කියලා අපරාධ ඇතුළු විවිධ දේවල් පිළිබඳ විවිධ පුද්ගලයෝ ගැන තොරතුරු අර පුද්ගලයා තුලින් ගන්නවා. ඔහු දන්නේ නැතුව ඔහුගෙන් මේ ටික කියවෙනවා. සමහර විට කෙනෙකුට අපහාසයක් වෙන්න පුළුවන්, කෙනෙකුට තර්ජනයක් වෙන්න පුළුවන්, බොරු දෙයක් වෙන්න පුළුවන්, අසත්‍ය දෙයක් වෙන්න පුළුවන්, නිවැරදි නොවෙන්න පුළුවන්, දුෂ්ප්‍රවෘත්තියක් වෙන්න පුළුවන්. ඒ ඔක්කොම ටික ඒ පිටපත හදාගෙන ඉන්න මාධ්‍යවේදියා Taman හිතපු දේ, Taman නිර්මාණය කරපු දේ, Taman උපකල්පනය කරපු දේ, Taman පුරෝකථනය කරන දේ, ඒ පිටපතේ තියෙන දේ අර පුද්ගලයා කටින් එළියට අරගෙන Taman හිතපු දේ සත්‍යයක් කියලා රටට දෙන මාධ්‍ය කලාවක් මා දකිනවා. YouTube කලාවක් මා දකිනවා. මේ නොසිදිය යුතුයි. මේ යම්කිසි විදියකින් පාලනය නොවුනොත් මාධ්‍යවේදීන්, ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්, මාධ්‍ය ශාස්ත්‍රයේ ඉන්න ප්‍රවීණයෝ, මාධ්‍ය සංවිධාන
මාධ්‍ය හිමිකරු මේ හැමෝම එකට එකතු වෙලා සාකච්ඡාවෙන් සම්මුතියෙන් යම්කිසි පියවරක් නොගත්තොතින් මේ මාධ්‍ය කලාව නිසාම අපරාධ රැල්ල, මේ මාධ්‍ය කලාව නිසාම මේ ඝාතන රැල්ල, මේ මාධ්‍ය කලාව නිසාම සමාජයේ පරිහානියටපත් වීම, මේ මාධ්‍ය කලාව නිසාම සමාජයේ සදාචාර ධර්මයන් අපි අගය කරන දේවල් වටිනාකම් සියල්ලම නැති බංග වෙලා යන්න ඉඩ කඩක් තියෙනවා කියන එක මෙහිදී පැහැදිලි කරන්න ඕනේ. ඒ නිසා දේශපාලකයන්ට අපි ඇඟිල්ල දික් කරනවා, චෝදනා කරනවා, 225 වැරදි කියනවා. දේශපාලකවන්ට අපි එක එක චෝදනා කළත් මාධ්‍ය මගින් මේ ඇති කරන මවාපාන භීෂණකාරී තත්ත්වය, මාධ්‍ය මගින් ඇති කරන මේ අසත්‍ය වාර්තාකරණය, මාධ්‍ය මගින් ඇති කරන භාවාතිශය වාර්තාකරණය, මාධ්‍ය මගින් ඇති කරන මේ ගැටුම් සම්බන්ධීකරණය, ගැටුම් කළමනාකරණය, ගැටුම් උස්සන්න කරන ස්වරූපය අපි යම්කිසි විදියකින් නියාමනය කරන්නට මාධ්‍යවේදීන් ඉදිරිපත් නොවුනොත්, මාධ්‍යවේදීන් අතර කතිකාවක් ඇති නොවුනොත් මේ රට කොයි පැත්තට යයිද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා මේක ආණ්ඩුව මැදිහත් වුණොත් මාධ්‍යවේදීන් කියන්නේ ආණ්ඩුව මාධ්‍ය මර්ධනය කරනවා කියලා. ආණ්ඩුව පසුබිමේ ඉඳගෙන සම්පත්දායකයෙක් විදියට, සේවා සපයන්නෙක් විදියට මැදිහත් වෙලා සියලුම ප්‍රවීණ මාධ්‍යවේදීන්, මාධ්‍ය සංවිධාන, මාධ්‍ය හිමිකරුවන් එකම මේසයකට ගෙනල්ලා සාකච්ඡා කරලා යම්කිසි සම්මුතියකට ආයුතුයි. නැත්නම් ඛේදජනක තත්වයක් වෙනවා කියන එක මෙහිදී කියන්න ඕනේ. මාධ්‍ය සදාචාරය විනාශ වෙලා යනවා. නමුත් අපි එක දෙයක් කියනවා, මාධ්‍ය වරලත් ආයතනයකට දැන් කතිකාවක් ඇවිල්ලා තිබෙනවා. 2018 වසරේදී මාධ්‍ය සම්බන්ධ වෙලා ආරම්භ කරපු Chartered Institute of Journalists කියන එක, නැත්නම් මාධ්‍ය වෘත්තීය වේදීන්ගේ සංවිධානය කියන වරලත් සංවිධානය කියන එක නැවතත් වර්තමානයේදී නලින්ද ජයතිස්ස ජනමාධ්‍ය අමාත්‍යවරයා ආරම්භ කරන්න යනවා කියලා තමයි. ජූනි මාසෙ ඉතාම හොඳයි. ඒක තුල තියෙනවා අපි මාධ්‍ය යහගුණයේ මාධ්‍යයක් කරන්නේ කොහොමද? ප්‍රමිතිගත මාධ්‍යයක් කරන්නේ කොහොමද? මාධ්‍ය ආචාර ධර්ම සදාචාර සුරකින්නේ කොහොමද කියන සියලුම කාරණා ඒ තුල තියෙනවා කියන එක කියන්නට ඕනේ. ඒක ක්‍රියාත්මක කරන්න මාධ්‍යවේදීන්ගේ සහයෝගය, මාධ්‍ය සංවිධානවල සහයෝගය, මාධ්‍ය හිමිකරුවන්ගේ සහයෝගය අවශ්‍යයි. අපි ඒ විදිහටයි කෙටුම්පත් කරලා තිබුණේ. ඒකම නම් එන්නේ අපිට ඒක යහපත් විදිහට කරන්න පුළුවන් කියන එක මෙහිදී මතක් කරන්න ඕනේ. මොකද මේ chartered කියන එක සම්බන්ධව යම් ප්‍රශ්න මතු කරනවා. මේ chartered කියන්නේ වරලත්. ඇයි මාධ්‍යවේදීන්ට වරලත් වෙන්න බැරි? මාධ්‍යවේදී වරලත් ආයතනයක් The Chartered Institute of Journalists ආරම්භ වන්නේ පළමු වරට 1883. ඒ 83 මේක ආරම්භ වෙන්නේ 83 ජූලි මාසේ එංගලන්තයේදී. එංගලන්තයේ ආරම්භ වෙන ආයතනම The Chartered Institute of Journalists වරලත් මාධ්‍යවේදීන්ගේ ආයතනය 1883. 84 දී නම පසුව වෙනස් කරනවා. නමුත් chartered කියන එක දිගටම ගෙන යනවා. එතකොට 1800 ගණන් වල ආරම්භ කරපු එක එංගලන්තේ අපිට ඒ වරලත් කියන එක ගන්න බැරි. මාධ්‍යවේදීයි පහළට අපි දාන්නේ. වරලත් ගණකාධිකාරීකෝ වගේ වරලත් මාධ්‍යවේදීන් ඉඳ බැරිද? මේ වරලත් කියන එක යටතේ මේකට යම්කිසි කෙනෙක් විරුද්ධ වෙනවා නම් ඔහු වරලත් නොවෙන්නේ ඔහුගේ මාධ්‍ය පිළිබඳ තියෙන දැනුම, ඔහුගේ මාධ්‍ය පිළිබඳ තියෙන අධ්‍යාපනය, ඔහුගේ මාධ්‍ය පිළිබඳ තියෙන සුදුසුකම අඩු නම්. සුදුසුකම් තියෙන මාධ්‍යවේදීන් වරලත් කියන එකට ගෞරවයක් වෙනවා. මොකද මාධ්‍යවේදියා කිව්වම අද සමාජයේ දේශපාලකයා වගේ යම්සි පිරිහීමක් දකිනවා. සමාජය තුලින් හරි ප්‍රතිචාරයක් එන්නේ නැහැ. මාධ්‍යවේදියෙක් කිව්වම ගණන් ගන්නේ නැති තත්ත්වකුත් සමහර තැන්වල තියෙනවා. ඒ නිසා ගෞරවනීය මට්ටමට ගෙන වරලත් මාධ්‍යවේදීන් එන්න ඕනේ. අධ්‍යාපනයක් ලැබූ මාධ්‍යවේදීන් මේ ශාස්ත්‍රයට එන්න ඕනේ. අධ්‍යාපනයෙන් පරිපූර්ණ අත්දැකීම් තියෙන ප්‍රායෝගික මාධ්‍යවේදීන් එන්න ඕනේ. ආචාර ධර්ම පිළිගන්න මාධ්‍යවේදීන් එන්න ඕනේ. වෘත්තීය භාවයේ තියෙන මාධ්‍යවේදීන් මේ ශාස්ත්‍රයට එන්න ඕනේ. වෘත්තියක් විදිහට මේක පවත්වාගෙන යන්න උන්ට අවශ්‍ය සම්පත්, අවශ්‍ය දේවල් සියල්ලම ලැබෙන්න ඕනේ. ඒ නිසා වරලත් කියන එක ඒකට අවශ්‍ය වෙනවා.